ඉස්කෝලේ ගුරුවරයෙක් නම් ඔබතුමී ඔබතුමල්ලා ඒ දරුවෙක් කියලා වන්දනා කරනලාවට එක මොහොතකට ඔබ නිවන සිහිපත් කරන්න. මනුස්සයෙක් ඔබට පින්න මොන හරි දෙයක් දුන්නොත් එක මොහොතකට ඔබ නිවන සිහිපත් කරන්න. ඔබට යහපතක් නෙමෙයි. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දක්ෂිණ යෝගන් සූත්‍රයේ අන්තිමට මොකක්ද තියෙන්නේ? බුදුන්ට දෙන දානට වඩා උතුම් දානයක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශුවේ නැද්ද? මොකද ඒ දාන? මලක් සිමින මොහොතක් අනිච්ච දුක්ඛ අනාත්ම වඩනවා නම් ඒක තමයි මහා මානිසංසදායක පින. දැන් මම හිතන්නේ ගැලපෙන්නේ නැද්ද? එදා භාග්‍යවතුන් වහන්සේ දේශු දහමේ මම දැන් අපිට මේ පැහැදිලි කරලා දෙන එකයි. ඒකම අපිට දැන් මේක මලක් සිමින මොහොතක්. ඒවත් ඔබට වන්දනාවක් කරන මොහොතක්. ඔබ ඩිස්ට්‍රැක්ට් වෙනවා නම් ඇස් දෙක පියාගන්න. ඒක මොහොතකට. ඉස්කෝලේ ගුරුවරයෙක් විදියට ඔබට මේ දරුවෙක් කියලා පන්ති අවසානයේ වන්දනා කරනවා නම් සුබපතේ. ඔබ නිවනට ගන්න හිතටක් ගාලා. මේ අහගත දහම අනිත්‍යතාවය ගන්න හිතට. හිතින් කටින් යන සුවපත් වෙනවා කියලා. ඒකේ දරුවන්ගේ පින්වතුනි අධ්‍යාපන ජීවිතය විතරක් නෙමෙයි. ඒ දරුවන්ගේ ලෞකික ලෝකෝත්තර ජීවිත දෙකම පින්වතුනි බොහොම ඔබේ අස්පනා පිටම පින්වතුනි ඒ දරුවන්ගේ අස්පනා පිට සාර්ථක වෙන්න ඔබ කරන මහා ආශිර්වාදයක් ඒක. ඔන්න ඔහම තමයි වෙන්නේ ආර්ය උතුමෝ භාග්‍යවන්ත වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හරි ආශිර්වාදයක් පින්වතුනි ළඟ ඉන්නකොට. මොකද ඔබට දේවල් කරන්න ලැබෙන්නේ උන්වහන්සේලාට. ඔබට වන්දනා කරන්න ලැබෙන්නේ උන්වහන්සේලාට. ඔබට උදව්වක් කරන්න ලැබෙන්නේ උන්වහන්සේලාට. ගුණ මහත්ය වැඩි නිසා පින්වතුනි ඔබේ ජීවිතේ එකතු වෙන කොටස ගොඩක් වැඩි. ඒකයි කියන ආර්ය ඇසුර කියන එක මංගල කාරණාවක්. ඒ නිසා ඔබත් දැන් ආර්යයන් වහන්සේ ළමක් විදිහට පින්වතුනි. දහමක් දරා ගන්න පිළිසන්න ඔබ ජීවිතේ නම් ඔබ යන තැන පින්වතුනි එක්ක තිබ්බරඩ හොඳට තියලා ඉන්න. නැත්තම් තිබ්බ විදිහට තියලා ඉන්න. නැත්තම් නොගිහින්